Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම අදත් ඔයාලත් එක්ක අලුත් vlog එකක් share කරගන්න කියලා හිතුවා. අද vlog එක මේ vlog එකේ දවස් දෙකක වීඩියෝ තියෙනවා. හවස 6 ඉඳන් 12 විතර වෙනකන් එක දිගටම වැඩ කරා. මේ විදිහ අපිට කැම්පස් එකේ ස්ටඩි ලීව් හම්බෙලා තියෙන්නේ. ඒක හින්දා පහුවදා උදේම මා යාළුවයි ගෙදර ගියා. දවස් දෙක තුනක් ඉඳලා ආයෙම ස්ටඩි ලීව් එකට කැම්පස් එකට එන්න. ඉතින් මේ දවස්වල අපිට එන්ඩ් එක්සෑම් එකේ අසයින්මන්ට් ප්‍රසන්ටේෂන් ගොඩ ගැහිලා මේ තියෙන්නේ ඒ වගේ දවසක් ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එකක් තිබ්බ දවසක මම මේ වීඩියෝ එක ගත්තේ. තනිකරම රූම් එක ඇතුලේ ප්‍රසන්ටේෂන් භීෂණේ හැමෝම පුරුදු වෙනවා පාඩම් කරනවා. මේ අපේ පළවෙනි ඔන්ලයින් ප්‍රසන්ටේෂන් එක තිබුණා. ඔන්ලයින් ප්‍රසන්ටේෂන් දෙකක් තිබ්බා. ඊට පස්සේ ෆිසිකල් ප්‍රසන්ටේෂන් එකක් තිබුණා. අසයින්මන්ට් තිබුණා. දැන් ඔක්කොම ඉවරයි. මේ වෙනකොට දැන් ස්ටඩි ලීව් එකේ ඉන්නේ. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ වීඩියෝස් හොඳයි නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ තියෙන්නේ ගෙදර යන දවසේ උදේ මමයි තව යාළුවෙකුයි තමයි ගෙදර ගියේ. අනිත් එක්කෙනා කලින් ගියා. අනිත් එක්කෙනා යන්නේ නැහැ. ඉතින් අපි දෙන උදේම ලෑස්ති වෙලා උදේම කොට මෙහෙන් යනකොට 9 විතර වුණා. මේ අපේ හොස්ටල් එකේ ගෙවන අන්තිම දවස්. ඊට පස්සේ අපි නවතින්න ඕනේ බෝඩින් එක. හොස්ටල් එකේ නවතින්න බෑ. මොකද අපේ ෆස්ට් ඉයර්ස්ලා එනවා ඊට පස්සේ කැම්පස් එකට. එයාලට දෙන්න ඕනේ මේ හොස්ටල් එක. ඇත්තටම මාර දුකයි මේ හොස්ටල් එක දාලා යන්න. අවුරුද්දක මතක ගොඩක් තියෙනවා. ඒ වගේම අය අපි හම්බෙන්නෙත් නැහැනේ මෙහෙම. හොස්ටල් එකේ ඉන්නවා කියන්නේ ඒක වෙනම එකක්. එක එක පැතිවල එක එක ළමයි ගොඩ දෙනෙක් යාළුවෝ උනේ මේකෙන්. ඒ කාලේ ෂෝක්. හැබැයි ආයෙ එහෙම කාලයක් එන්නේ නැති වෙයි. මේ අන්තිම දවස් ටික බෝඩින් ගියාම බෝඩින් වල අපි ඉන්නේ වෙන වෙන තැන්වලනේ. එක එක තැන්වල කට්ටිය ඉන්නේ. එතකොට කොහොමත් හම්බෙන්න අමාරුයි. අපේ 3rd year එකේ හොස්ටල් හම්බ වෙනවා. හැබැයි එතකොටත් සමහර ළමයි මොනවා හරි ජොබ් වලට යනවා. සමහර අය බෝඩින් වලම ඉන්නවා. එතකොට ආයෙත් මේ වගේ දවස් එන්නේ නැහැ.
ඉතින් අදට vlog එක ඉවරයි. තවත් දවසක ලස්සන vlog එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.